ඔබට ඒකාන්තයෙන් සුගතිය උපදින්න උපකාර වෙන කාරණා කීපයක් තියෙනවා. පළවෙනි දේ තමයි සද්ධාව. ඔබ නිතර බුදුගුණ සිහි කරනවා නම්, ඔබ නිතර ධර්මී ගුණ සිහි කරනවා නම්, ඔබ නිතර ආරි මහා ශ්‍රාවකයන්ව සංඝයාව ගුණ වශයෙන් සිහි කරනවා නම්, ඔබේ හිතේ තුනුරුවන් ගැන අප්‍රමාණ සද්ධාාවක් උපදිනවා. එහෙම සද්ධාව ඉන්ද්‍රයක් හැටියට, බලධර්මයක් හැටියට, සීක බලයක් හැටියට දියුණු කරගත්ත කෙනා, ඒ කෙනා කවදා කොතන කොයි මොහොතේ මැරුණත් ඒ සද්ධාවම බලවත් වෙලා ඔහු මරණින් මත්තේ සුගතිගාමී වෙනවා. පින්වතුනි, දවසක් දෙවිවරු පිරිසක් දිව්‍ය ලෝකෙ සතුටු වෙමින් ප්‍රීති ഘോഷා කරනවා. දෙවිවරු බුදු කෙනෙක් පහළ වෙනකොට බුදුන් සරණ යන අය නිසා දිව්‍ය පිරිස වැඩි වෙනවා කියලා දෙවියන් ප්‍රීති ഘോഷා කරනවා. ඒකට හේතුව බුද්ධ ශූන්‍ය කාලවල ලෝකෙ බලවත්ම දේ තමයි නියත මිත්‍යා දෘෂ්ටිය. පින්පව් කියලා දෙයක් නෑ. ඕනේ අකුසලයක් කරපල්ලා. ඔය විපාක නෑ. කර්මඵල කියලා දෙයක් නෑ. ඔය වගේ අදහසක් ලෝකෙ මිත්‍යා දෘෂ්ටිය හැටියට පැතිරෙනවා. ඒ මිත්‍යා දෘෂ්ටිය පිහිටන කාලේ, බලවත් වෙන කාලේ ලෝකෙ බොහෝ පිරිස අකුසල් වලට ලැජ්ජාව බය නැති වෙනවා. ඒ නිසා බොහෝ අකුසල් කරලා, පව්කම් කරලා, මිත්‍යා දෘෂ්ටියේ යුතුව කටයුතු කරලා බොහෝ පිරිස මරණින් මත්තේ අපාගාමී වෙනවා. ඒ කාලවල, මිත්‍යා දෘෂ්ටිය බලවත් කාලවල, බුද්ධ ශූන්‍ය කාලවල දිව්‍ය පිරිස අඩු වෙනවා කියලා. හැබැයි බුදුවරු පහළ වෙනකොට මිනිස්සු සද්ධාව ඇති කරගන්නවා, සිල් ගුණ දහම් රකින්නවා, දන් දෙනවා, පින් කරනවා, කර්මඵල විශ්වාසය ඇති කරගන්නවා, මෙලෝ පරලෝ පිළිගන්නවා, පාපයට බය ලැජ්ජාව ඇති වෙනවා. ඒ තුල බොහෝ පිරිස මරණින් මත්තේ සුගතිගාමී වෙනවා. ගාථාවකින් කියනවා, යේකේචි බුද්ධං සරණං ගතාසි. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ යමෙක් බුදුන් සරණ ගියොත් අවබෝධේ නතේ ගමිස්සන්ති අපායං, ඒ අය නම් අපායවල වලට වැටෙන්නේ නැහැ කිව්වා. පහාය මානුසං දේහං, මානුසං කියන්නේ මේ මනුස්ස දේහය, මිනිස් කය, මිනිස් ශරීරය අතහැරියට පස්සේ දීව කාය පරිපුරෙස්සතියයි කාන්තෙන් සුගතිය යනවා. එතන පෙන්වන්නේ දිව්‍ය පිරිස වැඩි වෙනවා කියන බුදුන් සරණ යන අය නිසා. එතකොට අපිට පේනවා සුගතියක යන්නත් බලවත්ම දේ තමයි තුනුරුවන් ගැන සද්ධාව තියෙන්න ඕන. ඔබ කවදා කොතන කොයි මොහොතේ මැරුණත් ඔබට සුගතිය යන්න නම් අවශ්‍ය පළවෙනිම දේ තමයි කිව්වා තුනුරුවන් ගැන සද්ධාව. පින්වතුනි, බුදු ගුණ නිතර සිහි කරනවා කියන්නේ ඒක භාවනාව. ඒකට කියන්නේ බුද්ධානුස්සති භාවනාව. කෙනෙක් නිතර ධර්මයේ ගුණ සිහි කරනවා කියන්නේ ඒකත් භාවනාව. ධම්මානුස්සති භාවනාව. කෙනෙක් නිතර සංඝ ගුණ සිහි කරනවා කියන්නේ ඒකත් භාවනාව. සංඝානුස්සති භාවනාව. මේ විදිහට බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති අනුස්සති භාවනා තුනක් තුනුරුවන් ගුණ සිහි කරන කෙනාගේ හිත තුළ නිරන්තරයෙන් වැඩෙනවා. ඒ කෙනාගේ හිතේ තුනුරුවන් ගැන අප්‍රමාණ සද්ධාාවක් වර්ධනය වෙනවා. ඒ සද්ධාව මොහොට කාලයක් සද්ධාව දියුණු වෙන්න තමා තුළ ඉන්ද්‍රිය ධර්මයක් හැටියට බලවත් වෙනවා. අපි ඒකට ධර්මය කියන්නේ සද්ධා ඉන්ද්‍රිය. ඒ සද්ධාවම කාලයක් යනකොට තමා තුළ බල ධර්මයක් වෙනවා.